ආයුබෝවන්. අද වීඩියෝ එක නම් බතික් ගැන නෙවෙයි. උදේම වත්තට ගිහාම දැක්කා පහුගිය දවස්වල හුළඟට පෙරලිච්ච කෙසෙල් ගස් වල හැදුණු කෙසෙල් කැන් පැහිලා ගහේම ඉදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එකක්. ගිහිල්ලා උදේම ඒ කෙසෙල් කැනත් කපා ගත්තා. වටේ තියෙන නම් ගම්බිරිස් කොටුවේ තමයි කෙසෙල් කන් හිටවලා තියෙන්නේ. ඉතින් මේ කෙසෙල් කැන කපාගෙන ඊට පස්සේ බලනකොට අනිත් ගහේ කෙසෙල් කන ගහේම ඉදිලා තිබුණා. ඔය තියෙන නම් ගම්බිරිස් කොටුවේ. මේ පාර අපේ ගම්බිරිස් වැල් වල ගම්බිරිස් හැදුනේ නැහැ. ගොඩක් පැතිවල එහෙමයි මං හිතන්නේ මේ අවුරුද්දේ අපිට ගම්බිරිස් අස්වැන්නක් නැහැ. ඒ නිසා නම් ඉහළ මිලක් යයි ගම්බිරිස් වලට. මේ තියෙන්නේ සුවඳැල් කෙසෙල්. ඒ නිසා ගොඩාක් ලොකු කෙසෙල් කන් වැටෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිම රසායනික පොහොරක් වසවිසක් භාවිතා කරන්නෙත් නැහැ. හිතුණා ඉතින් මේක ඔයාලා එක්ක බෙදා ගන්න. ලොකු කෙසෙල් කන් නෙවෙයි. බොහොම පුංචි ඒවා. හැබැයි රස නම් පොඩ්ඩක්වත් අඩු නැහැ. ඔයාලගේ වගාව ගැන විස්තර අපිට කියන්න.